ඔයා මම මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්. ඉතින් අපි නොදැන අපේ සිරුරට නරක ශක්තියෙන් ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඇතුළු වෙනවා. කියන දේ ගැන ඔයා හිතලා බලලා තියෙනවද? මම මෙහෙම කියන්නම්කෝ. නිතර තරහ යනවද? මනස පැටලිලා අවුල් වෙලා වගේ දැනෙනවද? එහෙම නැත්නම් වැඩක් කරන්න ගියත් ඒක හරියට කරන්න හිතේ නිදහසක් නැහැ වගේ එහෙම දැනෙනවද? ඒ වගේම ආදර සම්බන්ධතා ගැන කතා කරමුකෝ අපි. ආදර සම්බන්ධතාවලට කවුද අකමැති? තරුණ, මැදි වයස්වල, වයස්ගත කියලා තහනමක් ભેදයක් නැහැනේ ආදරයට. ඉතින් ඒ ආදරය, තරුණ ආදරය ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා විවාහ වෙලා නම් ස්වාම පුරුෂයා බිරිඳ කෙරෙහි තියෙන ආදරය වෙන්න පුළුවන්. සමහර විට ඔයා මැදි වයසේ හිටියත් තාම විවාහ වෙලා නැත්තම් ඒ ඔයාගේ ආදරය වෙන්න පුළුවන්. ඒක වයස වැඩි කියලා වෙනසක් නැහැ. දැනන හැඟීම් එක වගේනේ. ඒත් ඒ කුමන ආකාරයේ ආදරයක වුණත් ඔයා නිසා යම් ගැටලුවක් ඇති වෙනවා නම් ඒක නවත්ත ගන්න, ආදරේ වැඩි කරගන්න, බැඳීම ශක්තිමත් කරගන්න ඔයාට අවශ්‍ය වෙලා ඇති. ඔයා නිසා ප්‍රශ්නයක් ඇති වෙලා කිව්ව එක ඔයාට සමහර විට තේරෙන්නේ නැතුව ඇති. ඉන්නකෝ මම පැහැදිලි කරන්න. ඔයාට කිසිම එනර්ජි එකක් නොදැනෙන තරමටම ඔයා මනසින් දුර්වල වෙලා ඉතින් ඔයාගේ පාර්ට්නර්ව ඔයාට වෙලාවකට වදයක් වගේ දැනෙන්න ගන්නවා. ඒ වගේම එයාගේ හැඟීම් නොතේරෙන තැනටම ඔයාපත් වෙනවා. ඊට පස්සේ දෙන්න අතර නොගැලපීම් කියලා හිතලා ප්‍රශ්න පටන් ගන්නවා. ඒත් ඇත්තට මෙතන තියෙන නොගැලපීමම නෙමෙයි. එහෙම මම කිව්වොත් ඔයා පිළිගන්නවද? ජීවිතේ නැති කරගන්න තැනටම සමහරුපත් වෙනවා. ඊයේ එක දරුවෙක් කතා කරලා එයාගේ ජීවිතයේ ගෙවෙන අන්තිම දවස් මේ ගෙවෙන්නේ කියලා ගොඩාක් දුකින් එයාගේ ප්‍රශ්න ගැන මට කතා කරා. ඉතින් රීඩින් එකක් ගන්න තමයි කතා කරේ. එයාට තියෙන ප්‍රශ්න වෙනුවෙන්. දන්නවද? කරන්න තියෙන හොඳම දේ නොදැන අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය කිසිම කෙනෙක් නිකරුණේ නාස්ති කරගන්න අවශ්‍ය නැහැ. අද මම ඔයාලට කියලා දෙනවා ඔය අඳුරු ශක්තියෙන් ඉවත් කරගන්න ඔයා තුළින්ම සිදු කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. මුල සිටම ඉන්න ආදරණීය ආත්මයක් වුණ ඔයා මෙඩිටේෂන් පැටර්න් එකට ප්‍රශ්න විසඳ ගන්න මම කියලා දෙනවා කියන එක ඔයා දන්නවා. ඉතින් මේක වෙනස්ම ක්‍රමයක්. ඒ වගේම ධනය හොයන, මුදල් එක්ක ගැටෙන රැකියාවක් කරන ඔයාට උනත් වෙලාවකට හැමදේම අවුල් වෙලා පැටලිලා වගේ දැනෙන වෙලාවල් ඇති. අන්න ඒ හැම කෙනෙක්ම දැන් මේ පටන් ගන්න වීඩියෝව එක දිගටම කියන විදිහටම අහන්න. මනසින් විඳගෙන ඒ විදිහටම කරන්න. හරි? ඔයාගේ සිරුරෙන්, මනසෙන් අසුබ ශක්තියෙන් ඉවත් වෙලා හැමදේම හොඳ විදියට සිද්ධ වෙන්න පටන් ගනි විශ්මයක් විදිහට. ඒ වගේම මතක තියාගන්න වීඩියෝව ස්කිප් නොකර වාදනය වෙන වාර ගණන ඒ විදිහටම අහන්න උපදෙස් අනුව කටයුතු කරන්න. ආදරය කරන ඔයාට, රැකියාව කරන ඔයාට, ධනය හොයන ඔයාට යුග දිවිය ගැටුම් ඇති. ඔයාට හැමදේම තේරුම් ගන්න ජීවිතයේ යනුව පිළිවෙල කරගන්න සතුටින් ඉන්න අද සිට මග විවර වෙයි. දැන් ආරම්භ කරමු. සෝදානම් වෙන්න. මුලින්ම පහසු සුදුසු ස්ථානයක වාඩි වෙන්න. කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න. එයින් ඔබේ කොඳුවැට පේලිය දිගේ ශක්තිය හොඳින් පහළට ගලාගෙන යනවා. දැන් ශරීරය සැහැල්ලු කරගන්න. හුස්ම හිමින් වැටෙනවා කියලා හිතන්න. ඒ වෙත අවධානය දෙන්න. ඔයාට දැනෙනවා හුස්ම හිමින් ඉහළ පහළ වැටෙනවා. තප්පර කීපයක් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තිය ඔයාගේ කොඳුවැට පේලිය එහෙම නැත්නම් සුසුම්නාව දිගේ උඩට පහළට ගමන් කරනවා කියලා සිහියට ගන්න, සිතන්න.
එතකොට හිරවීමට ලක් වෙලා තියෙන හැම දෙයක්ම පහසුවෙන් අයින් වෙනවා කියලා හිතන්න. සැහැල්ලු භාවයක් ඇති වෙනවා කියලා මනසෙන් දකින්න. දැන් අවට පරිසරයෙන් වට ඔයා වාඩි වෙලා ඉන්න ඔයාව දැන් පේන ඔයාට පිටින් තියෙන වටපිටාවෙන් පරිසරයෙන් සුදු පාට ආලෝකය වගේ පිරිසුදු වාතය ඔයාගේ නාසය දිගේ පෙනහළු වලට දැන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. මනසින් දකින්න. ඒ සුදු පාට දීප්තිමත් ආලෝකය පෙනහළු හරහා මුළු ඇඟ පුරාම පැතිරලා යනවා. මනසින් දකින්න. දැන් ඔයාගේ මුළු සිරුරම ආලෝකයෙන් පිරෙනවා. පුංචි වෙලාවක් හුස්ම අල්ලගෙන ඉන්න. ඒ ලස්සන දීප්තිමත් සුදු පාට ආලෝකය ඔයාගේ ඇඟට උරා ගන්නවා කියලා දැන් ඔයාට පේනවා. ඒ ආලෝකයෙන් මුළු සිරුරම පිරිසුදු කරලා හරියට අලුත් වැඩියා කරලා වගේ පිබිදීමක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. දැන් හුස්ම එළියට දාන්න. හුස්ම පිට කරන ගමන් මෙහෙම හිතන්න. මම දැන් එළියට පිට කරන හුස්ම කළු දුමාරයක් වගේ ඔයාගේ සිරුරේ තිබුණ සියලුම අසුබ ශක්තිය, අසුබ බලය අවම වෙලා පිට වෙලා යන්න පටන් ගන්නවා. දුමාරය පිරිසුදු වෙනවා වගේම ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන අසුබ ශක්තිය පිරිසුදු වෙලා යනවා. දැන් නැවතත් මේ විදිහටම මේ අභ්‍යාසය කරමු. දැන් ශරීරය සැහැල්ලු කරගන්න. හුස්ම හිමින් වැටෙනවා කියලා හිතන්න. ඒ වෙත අවධානය දෙන්න. ඔයාට දැනෙනවා හුස්ම හිමින් ඉහළ පහළ වැටෙනවා. තප්පර කීපයක් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තිය ඔයාගේ කොඳුවැට පේලිය එහෙම නැත්නම් සුසුම්නාව දිගේ උඩට පහළට ගමන් කරනවා කියලා සිහියට ගන්න, සිතන්න. එතකොට හිරවීමට ලක් වෙලා තියෙන හැම දෙයක්ම පහසුවෙන් අයින් වෙනවා කියලා හිතන්න. සැහැල්ලු භාවයක් ඇති වෙනවා කියලා මනසෙන් දකින්න. දැන් අවට පරිසරයෙන් වට ඔයා වාඩි වෙලා ඉන්න ඔයාව දැන් පේන ඔයාට පිටින් තියෙන වටපිටාවෙන් පරිසරයෙන් සුදු පාට ආලෝකය වගේ පිරිසුදු වාතය ඔයාගේ නාසය දිගේ පෙනහළු වලට දැන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. මනසින් දකින්න. ඒ සුදු පාට දීප්තිමත් ආලෝකය පෙනහළු හරහා මුළු ඇඟ පුරාම පැතිරලා යනවා. මනසින් දකින්න. දැන් ඔයාගේ මුළු සිරුරම ආලෝකයෙන් පිරෙනවා. පුංචි වෙලාවක් හුස්ම අල්ලගෙන ඉන්න. ඒ ලස්සන දීප්තිමත් සුදු පාට ආලෝකය ඔයාගේ ඇඟට උරා ගන්නවා කියලා දැන් ඔයාට පේනවා. ඒ ආලෝකයෙන් මුළු සිරුරම පිරිසුදු කරලා හරියට අලුත් වැඩියා කරලා වගේ පිබිදීමක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. දැන් හුස්ම එළියට දාන්න. හුස්ම පිට කරන ගමන් මෙහෙම හිතන්න. මම දැන් එළියට පිට කරන හුස්ම කළු දුමාරයක් වගේ ඔයාගේ සිරුරේ තිබුණ සියලුම අසුබ ශක්තිය, අසුබ බලය අවම වෙලා පිට වෙලා යන්න පටන් ගන්නවා. දුමාරය පිරිසුදු වෙනවා වගේම ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන අසුබ ශක්තිය පිරිසුදු වෙලා යනවා. දැන් නැවතත් මේ විදිහටම මේ අභ්‍යාසය කරමු. දැන් ශරීරය සැහැල්ලු කරගන්න.
හුස්ම හෙමින් වැටෙනවා කියලා හිතන්න. ඒ වෙත අවධානය දෙන්න. ඔයාට දැනෙනවා හුස්ම හෙමින් ඉහළ පහළ වැටෙනවා. තප්පර කීපයක් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තිය ඔයාගේ කොඳුයට පේලිය. එහෙම නැත්නම් සුසුම්නාව දිගේ උඩට පහළට ගමන් කරනවා කියලා සිහියට ගන්න, සිතන්න. එතකොට හිරවීමට ලක් වෙලා තියෙන හැම දෙයක්ම පහසුවෙන් අයින් වෙනවා කියලා හිතන්න. සැහැල්ලු භාවයක් ඇති වෙනවා කියලා මනසෙන් දකින්න. දැන් අවට පරිසරයෙන් වට ඔයා වාඩි වෙලා ඉන්න, ඔයාව දැන් පේන, ඔයාට පිටින් තියෙන වටපිටාවෙන් පරිසරයෙන් සුදු පාට ආලෝකය වගේ පිරිසුදු වාතය ඔයාගේ නාසය දිගේ පෙනහළු වලට දැන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. මනසින් දකින්න. ඒ සුදු පාට දීප්තිමත් ආලෝකය පෙනහළු හරහා මුළු ඇඟ පුරාම පැතිරලා යනවා. මනසින් දකින්න. දැන් ඔයාගේ මුළු සිරුරම ආලෝකයෙන් පිරෙනවා. පුංචි වෙලාවක් හුස්ම අල්ලගෙන ඉන්න. ඒ ලස්සන දීප්තිමත් සුදු පාට ආලෝකය ඔයාගේ ඇඟට උරා ගන්නවා කියලා දැන් ඔයාට පේනවා. ඒ ආලෝකයෙන් මුළු සිරුරම පිරිසුදු කරලා හරියට අලුත් වැඩියා කරලා වගේ පිබිදීමක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. දැන් හුස්ම එළියට දාන්න. හුස්ම පිට කරන ගමන් මෙහෙම හිතන්න. මම දැන් එළියට පිට කරන හුස්ම කළු දුමාරයක් වගේ ඔයාගේ සිරුරේ තිබුණු සියලුම අසුබ ශක්තිය, අසුබ බලය අවම වෙලා පිට වෙලා යන්න පටන් ගන්නවා. තුමාරේ පිරිසුදු වෙනවා වගේම ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන අසුබ ශක්තිය පිරිසුදු වෙලා යනවා. දැන් නැවතත් මේ විදිහටම මේ අභ්‍යාසය කරමු. හරි. දැන් අපි 3 පාරක් ඒ අභ්‍යාසය ඒ විදිහටම සිද්ධ කළා. දැන් හොඳ හුස්මක් ගන්න ඔයා. ඒ අසුබ ශක්තිය පිට වෙලා ගියාට පස්සේ ඔයාට දැනෙන්න පටන් ගනීවි. ඔයාගේ ශරීරයේ වටා තියෙන රස්මාලාව, එහෙම නැත්නම් ඕරාව, රශ්මි කදම්බය දිලිසෙනවා. ඔයාට පැහැදිලිව ඒ ඕරාව දකින්න ලැබේ. එහිමීට ඇස් දෙක අරින්න. ඔයා මේ අභ්‍යාසය අද මේ මොහොතේ විතරක් කරලා නවත්තන්න එපා. අඩුම දින 3ක් හෝ අභ්‍යාසය එක දිගට කරන්න. ඊට වඩා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මතක තියාගන්න අනිවාර්යෙන් සතියක් ආරම්භ වෙන්න. සතිය ආරම්භයේදී ඔයා දවස ආරම්භ කරන්න කලින්, ඒ කියන්නේ දැන් අපි සඳුදායින් සතිය ආරම්භ කරනවා නම් දැන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉරිදා මේ සතිය ආරම්භක දවස කියලා හිතන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් සඳුදා ආරම්භක දවස කියලා හිතනවා නම් සඳුදා උදේට ඔයා දවස ආරම්භ කරන්න කලින් මේ අභ්‍යාසය කරලා ආරම්භ වන සතිය සතුටින් ආරම්භ කරන්න. ඔයා පීඩාවින්ද ප්‍රශ්න, ඔයා නිසා ඔයාගේ ආදරණීයන් පීඩාවින්ද ප්‍රශ්න හරිම ලස්සනට පිළිවෙලට විසඳෙනවා. සතුට ළඟා වෙනවා. ඔයාට අත්දැකීමෙන්ම දකින්න පුළුවන් වෙයි. තවත් විශේෂ වීඩියෝවකින් හම් වෙනකන් සමුගන්නම්. ඔයාට ජය සතුට පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ආදරණීය ආත්මයන්ට.